ආයුබෝවන් ගොඩක් ආදරයෙන් පිළිගන්නවා අදත් Moonlight Miracles මගේ YouTube නාලිකාවට. ඉතින් ඔයා මේ වෙලාවේ අහන්න ඕන, ඔයා දැනගන්න ඕන පණිවිඩයක් අරගෙන තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක පික් කාඩ් රීඩින් එකක්. ඔයාලට කාඩ්ස් දෙකක් තියෙනවා. ඔයාගේ හිතට ඇදිලා යනවා. ඔයාගේ හිත කියන ෆයිල් එක ඔයා සිලෙක්ට් කරගෙන ඒ කාඩ් එක සිලෙක්ට් කරගෙන ඒකට අදාළ රීඩින් එක ගන්න. ඉතින් කාඩ් එක කාඩ් දෙක කියලා තියෙනවා. මේ දෙකෙන් ඔයාගේ හිත වැඩිපුරම ඇදිලා යන කාඩ් එක සිලෙක්ට් කරගෙන ඒකට අදාළ රීඩින් එක ගන්න. ආයිබෝවන් ඔයත් සිලෙක්ට් කරේ කාඩ් නම්බර් 1 නම් මේ තමයි ඔයාගේ රීඩින් එක. ඉතින් ගොඩක් කලාවට මේ කාඩ් නම්බර් 1 සිලෙක්ට් කරපුවාගේ මේ රීඩින් එක තුලින් කියවෙන්නේ ඔයාගේ තියෙන සම්බන්ධතාවයක් ගැන. ඔයාගේ තියෙන ඒ කියන්නේ ආදර සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි මිනිසුත් එක්ක තියෙන ඒ කනෙක්ෂන් එකක් ගැන වෙන්න පුළුවන්. ඉතින් ඒක ජොබ් එක වෙන්න පුළුවන්. ඔයාගේ ළඟම ඇසුරු කරන කවුරු හරි වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ සම්බන්ධතාවයන් ඇතුළතදී ඔයාට තීරණයක් ගන්න වෙලා තියෙනවා වෙන්න පුළුවන් මේ අවස්ථාවේදී. එහෙම නැත්නම් ඉදිරියේදී තීරණයක් ගන්න වෙයි කියලා කියනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ මානසිකව මොකක් හරි ඒ කියන්නේ හරියට ඇත්ත ස්වභාවය පේන්නේ නැතුව මනස ටිකක් අවුලලා වගේ දෙගිඩියාවක ඉන්න ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් තීරණයක් ගන්න මොනවා හරි අවශ්‍යතාවයක් තිබුණත් ඒක හරියට ගන්න බැරුව ඉන්න වගේ ස්වභාවයක් තමයි ගොඩක් වෙලාවට මම දකින්නේ. ඉතින් විශේෂයෙන් තීරණයක් ගන්නව නම් ඔයාගේ ජීවිතය ගැන තීරණයක් ගන්නව නම් විශේෂයෙන්ම මේ ආදර සම්බන්ධතාවයක් වෙන්න පුළුවන් ඕනම සම්බන්ධතාවයක්. මේක මම අර කලින් කිව්වා වගේ මේ සම්බන්ධතාවයන් ගැනදී තීරණ ගන්නකොට නිගමන වලට ලැබෙනකොට මිනිස්සු ඇසුරු කරනකොට හරිම ප්‍රවේශමෙන් ඇසුරු කරන්න ඕනේ. මොකද රැවටීමක් තියෙන්න පුළුවන්. මේ අවංක නැති මිනිස්සු ඔයා වටේ ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ආදර සම්බන්ධතාවයකදී මේ වගේ මොනවා හරි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම් මොනවා හරි රැවටීමක් වගේ දෙයක් ඔයාලට එහෙම ආරංචි වෙලා තියෙනවා නම් ඒ ගැන අවධානය යොමු කරන්න. මොකද විශේෂයෙන්ම ඔයාට අවංක නැති මිනිස්සු ඔයා වටේ ඉන්නව වෙන්න පුළුවන්. ඔයා විශ්වාස කරගෙන ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ රැවටෙලිකාර මිනිස්සු අවංක නැති මිනිස්සු ගෙන් පරිස්සම් වෙන්න. මෙයාලා මේ කරන දේවල් එක්ක ඔයා තවත් මේ අයත් එක්ක තියෙන මේ කනෙක්ෂන් එක ඉදිරියටත් රැගෙන ගියොත් එහෙම ඔයාගේ ජීවිතයට තව ප්‍රශ්න ඇති වෙනවා කියන එක තව හිත රිදීම් කඩාවැටීම් කියන ඒවා ඇති වෙන්න පුළුවන් කියන එක තමයි ඉතින් මම දකින්නේ. ගොඩක්ම වෙලාවට මම මේක ආදර සම්බන්ධතාවයක් වෙන්න පුළුවන් කියන එක දකිනවා. නමුත් අර කලින් කිව්වා වගේ වෙන කාත් එක්ක හරි තියෙන මිනිසුත් එක්ක තියෙන කනෙක්ෂන් එකක් වෙන්න පුළුවන්. ජොබ් එක ව්‍යාපාරය සම්බන්ධයෙන් එහෙම නැත්නම් පවුල ඇතුලේ එදිනෙදා ඇසුරු කරන අය මේ වගේ වෙන්නත් පුළුවන්. එතකොට මෙතනදී විශ්වය වාට කියනවා ඔයාව විශ්වාස කරන්න. ඔයාව විශ්වාස කරලා හරිම ඇත්ත සැටියෙන් අවබෝධ කරගන්න. හරිද? ඔයාට පේන දේ හරි, ඔයාට දැනෙන දේ හරි මේ දේවල් අයින් කරලා දාන්නේ නැතුව එහෙම නැත්තම් අනිත් කෙනා ගැන හිත එහෙම ඉන්නේ නැතුව දුකෙන් ඉන්නේ නැතුව ආත්ම විශ්වාසයෙන් ඔයාගේ ලයිෆ් එකේ ඉස්සරහ ගැන හිතලා ඉදිරි පියවර ගැන හිතලා මේ වෙලාවේ ඇක්ෂන් එකක් ගන්න කියලා තමයි කියන්නේ. ඉතින් මේ විදිහට ඔය ඇක්ෂන් එකක් ගත්තම ඔයා හරි තීරණයක් ඔයාගේ ජීවිතය ගැන ගත්තොත් එහෙම මේ වගේ සම්බන්ධතාවයක් ඔයාට තියෙනවා නම් ටොක්සික් රිලේෂන්ෂිප් එකක ඉන්නවනම් මොනවාම හරි සම්බන්ධතාවයක් ඉන්නවනම් මේ දෙයින් ඔයා අයින් වෙන්න හරි තීරණයක් ඔයා ගත්තොත් එහෙම ඔයාට ඔයාගේ ලයිෆ් එක හොඳ වෙන්න ගන්නවා. ඔයාගේ ලයිෆ් එකේ ඔයාට ගොඩක් අරවා බලාපොරොත්තු වෙන කෙනා බවට ඔයාට පත් වෙන්න පුළුවන්. හිතට ලොකු නිදහසක් ලැබෙනවා. හිතට ලොකු නිදහසක් එක්ක ලොකු විශ්වාසයක් කියන එකක් ලැබෙනවා. ඔයාට ඔයාගේ ජීවිතය අලුතෙන් පටන් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වෙද්දී ඔයා ගොඩක් අර ඔයාව කියන එක ඒ වටිනකම දීලා ඔයත් එක්ක කනෙක්ට් වෙනකොට ඔයා මේ පරිසරයත් එක්ක කනෙක්ට් වෙනකොට එහෙම නැත්නම් ඔයා ඇත්තටම ඔයාට ආදරය කරන දේවල් එක්ක කනෙක්ට් වෙනකොට ඔයාට ආදර සම්බන්ධතාවයක් එනවා. ඔයා බලාපොරොත්තු වෙන්නේ ලස්සන ආදරයක් ඔයාගේ ජීවිතේට එනවා. එහෙම නැත්නම් හොඳ මිනිස්සු ඔයාගේ ජීවිතේට එනවා. ඔයා හිතන්නේවත් නැති විදියට හොඳ කාලයක් ඔයාගේ ජීවිතේට එනවා. හොඳ අවස්ථාවන් එනවා. හොඳ යෝජනාවන් එනවා කියන එක කියනවා. ඉතින් මෙතනදී මේ ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු අයගේ කියන්නේ සම්බන්ධතාවයක් පිළිබඳව මොනවාම හරි තීරණයක් ගන්න බැරි වෙලා මේ වෙලාවේ ඉන්නවනම් දෙගිඩියාවෙන් ඉන්නවනම් දැන් තීරණය ගන්න නැතුව මේ හිටිය ඇති කියලා තමයි කියන්නේ. අනිවාර්යයෙන්ම තීරණය ගන්න. ඉතින් මේ තීරණය ගන්නකොට ඔයාට
පිටින් එළියෙන් බලනකොට ඒ දේවල් හරියටම ඔයාට ක්ලැරිෆයි වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද්ද කරන්නේ? හරියටම තොරතුරු කියන ඒවා ඔයාට ලැබෙන්නේ නැහැ. සමහරට පේන දේවලුත් වැරදියට පේනව වෙන්න පුළුවන්. මොකද ඔයාගේ ඇස් බැඳලා වගේ තියෙන්නේ. සමහරවිට ඔයාට බලන්න පුළුවන් දේවල් උනත් ඔයා බලන්නේ නැහැ. සමහරවිට මිනිස්සෙක් කියන කෙනාව ඔයාට සමහරට අවිශ්වාස කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද ඒ තරම් හොඳට ඉන්නව වගේ රඟපාන මිනිස්සු වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා නමුත් තීරණයක් ගත යුතුයි කියන එක තමයි මම දකින්නේ මේ වෙලාවේ තවත් කල්යවන්න නැතුව. මොකද තව කල්යවන්න ඔයගේ මනස කියන එක තවත් අවුල් වෙන ස්වභාවයක්, ඔයගේ තවත් දුක කියන එක වැඩි වෙනවා. අර මනස එක තැනක තියාගෙන ඔයගේ ජීවිතේ තවත් අර පස්සට ඇදලා දාන එකක් තමයි වෙන්නේ. ඉතින් ජීවිතේ ඉස්සරහට යන්න ඕන නම්, ජීවිතේ ඉදිරියට යන්න ඕන නම් මේ වෙලාව තීරණයක් ගත යුතුයි කියලා කියනවා මේ අහිතකර මිනිසුන්ගෙන් ඉවත් වෙලා. ඉතින් එතකොට ඔයාගේ ජීවිතයට ආදරයක්, අවස්ථාවක්, ඒ හොඳ මිනිස්සු කියන අය ඔයාගේ ලයිෆ් එකට එනවා කියන එක තමයි මම දකින්නේ. ඉතින් මේක තමයි ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාගේ රීඩින් එක. බෝවන් ගොඩක් ආදරෙන් පිළිගන්නවා කාඩ් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාව. ඉතින් ඔයා සිලෙක්ට් කරේ කාඩ් නම්බර් 2 නම් කියන්න දෙන ඔයාගේ ලයිෆ් එකේ මේ වෙලාවේ ඔයා කොච්චර නරක තත්වයක හිටියත්, ඔයා සමහර වෙලාවට මේක ඔයාගේ භෞතික වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මානසික වෙන්න පුළුවන්. භෞතිකව නම් පීඩාකාරී ජොබ් එකක්, රිලේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනම තත්ත්වයක්, පීඩාකාරී තත්ත්වයක්. එහෙම නැත්නම් මානසිකව මොකක් හරි දුකකින්, පීඩාවකින් එහෙම ඉන්නවා නම්, ස්ට්‍රෙස් එකක ඉන්නවා නම්, ඒ ඉන්න තත්ත්වයට වඩාත් හොඳ තත්ත්වයකට ඔයා යමින් ඉන්නවා. ඒ ගමන් කරමින් ඉන්න කාලවකවානුවක් තමයි මේ කියලා කියන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට ඔයා හැම යන්න හදනකොට මේක දුක කියන දේ හිතේ ඇති. එහෙම ලොකු සතුටක් නැතුව ඇති. ඔයාට නිකන් අහිමි වුණා වගේ හැඟීමක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ දුක කියන දේ ඔයා තියාගෙන ගියාට, ඒ ගියාට පස්සේ ඔයාට හම්බෙන ජීවිතය ගොඩාක් හොඳ ජීවිතයක්, ගොඩාක් ලස්සන, ගොඩාක් සාමකාමී ජීවිතයක් කියන එකක් තමයි ඔයාට ලැබෙන්නේ. ඉතින් මේ යන එක, මේ ඔයා දැන් ඉන්න තත්වයෙන් වඩා තව තත්වයකට යන එක මම අර කලින් වගේ භෞතික වෙන්න පුළුවන්, අභ්‍යන්තරව, ඒ කියන්නේ මානසික වශයෙන් වෙන්න පුළුවන් කියලා. ඔයා හිතන විදිය වෙනස් වෙන්න පුළුවන්. මේ වෙලාවේ ඉන්න මයින්ඩ්සෙට් එකෙන් ගැලවිලා ඔයා වඩා ධනාත්මක, සුබවාදී මයින්ඩ්සෙට් එකකට යනවා වෙන්න පුළුවන්. මේ ඉන්නේ යම්කිසි ඉන්න තත්වයට වඩා හොඳ තත්වයකට ගමන් කරන යම්කිසි පරිවර්තනීය තත්වයක තමයි ඔයා මේ ඉන්නේ කියන එක කියන්න ඕනේ. ඉතින් මෙතනදී මේ ගමන තුලදී තවමත් ඔයාට බාධා කරන දේවල් තියෙනවා. ඒ තමයි මේ ඔයාව සිර කරලා තබා ගන්න තත්ත්වයක් තියලා තියෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ ජොබ් එකක් වෙන්න පුළුවන්, ඔයාගේම පුරුදු ඇබ්බැහිවීම කියන එක වෙන්න පුළුවන්, නරක රිලේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන්. මේ තියෙන මේ ඔයාව හිර කරලා තියෙන, එහෙම නැත්නම් ඔයා මොකකට හරි ඇබ්බැහි වෙලා ඔයා දැඩි පීඩනයකටපත් වෙලා ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් මේ සිර කර තබා ගැනීමක් තමයි මෙතන පෙන්눔 කරන්නේ. මෙතනදී මේ තියෙන මේ දම්වැල් කියන දේවල්, මෙයාව හිර කරලා තියෙන දම්වැල් කියන දේවල් හරිම බුරුලට තියෙන්නේ. ඔයා හිතුවොත් ඔයාට ඕන නම් මේව ගලවලා දාලා ඔයාට යන්න හැකියාවක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේවා පරිවර්තනීය කාලවකවානුවකින් නේ. ඉතින් මේ දේ කරන්න තවමත් ඔයාව බ්ලොක් කරගෙන ඉන්න දේවල් තියෙනවා නම් ඒ දේවල් වලින් අයින් වෙන්න, ඒ දේවල් වලින් ඉවත් වෙන්න, ක්‍රමානුකූලව ඒ දේවල් වලින් ඉවත් වෙන්න කියලා ඔයාට මම කියනවා. හොඳටම ඔයා ගැනම හිතන්න. මං කලින් කිව්වා වගේ බාහිර වෙන්න පුළුවන්. එතකොට මේක ජොබ් එකක්ද, මේක ටොක්සික් රිලේෂන්ෂිප් එකක්ද, මොකක්ද? එහෙම දැක්ද? එහෙම නැත්නම් ඔයා අභ්‍යන්තරයෙන්ද වෙනස් වෙනවනේ. ඔයාට මොනවා හරි ඇබ්බැහිවීම් තියෙනවද? ඔයාගේ ජීවිතේ හොඳ තත්යකට යන්න නැතුව එකතැන අල්ලලාපත් කරන්න, එකතැන අල්ලලා තියෙන මොනවා හරි ඇබ්බැහිවීම ඔයාගේ ජීවිතේ තියෙනවද? මේක මහා ලොකු දේවල් වෙන්න ඕනේ නැහැ. සමහරවිට ෆෝන් එකට තියෙන ඇඩික්ෂන් එකක් වෙන්න පුළුවන්. මොනවාම හරි ඇඩික්ෂන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධික ලෙස රිලේෂන්ෂිප් එකට තියෙන ඇඩික්ෂන් එකක් වෙන්න පුළුවන්. ඔයාට සමහර වෙලාවට නරකයි, කොච්චර නරකයි කියලා දැනගත්තත් ඔයාට එතනින් ඉවත් වෙන්න බැරි තරම් ඇටැච්මන්ට් එකක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් හොඳට හිතලා බලලා අයින් වෙන්න. ඉතින් මම අර කලින් කිව්වා වගේ සමහර වෙලාවට මේ තියෙන දේවල් ඉක්මනට ඔයාගෙන් අයින් වෙන්නත් පුළුවන්. ජොබ් එක නැති වෙලා අයින් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. රිලේෂන්ෂිප් එකේ කෙනා දාලා යන්න පුළුවන්. නමුත් අර මං කිව්වා දුක උනත් ඒ දුක කියන අවධිය පහු කරාට පස්සේ ඉතාමත්ම හොඳ අවධියක් තමයි එන්නේ. ඉතින් මේ වෙනකොටත් ඔයා මේ වගේ කාලයක් නම් පහු කරන්නේ සහ මේ தത്വයට මුහුණ දුන්නට පස්සේ මේ මුහුණ දෙනවත් එක්කම මම කියන්නේ ජීවිතය ඔයාගේ මුදල් පැත්ත කියන එක ફોકસ කරන්න. මේ මුදල් සම්බන්ධයෙන් ඔයාට එන අවස්ථාවන්, මොනවා හරි අවස්ථාවක් එනවනම් සහ එම අවස්ථාවක් ආවේ නැතත් ඔයා මොනවා හරි දෙයක් පටන් ගන්න. මුදල් සම්බන්ධයෙන් මොනවා හරි දෙයක්
ඉගෙන ගන්න. මේ මුදල් සම්බන්ධයෙන් ඉගෙනගෙන ඒ දේවල් වලින් ඔයා ආරම්භ කරන දේවල් අනාගතයේදී ඔයාට ගොඩක් ප්‍රතිලාභ ගෙනත් දෙන්න පුළුවන්. දැන් මෙහෙම පටන් ගන්නකොට ඔයා ඉන්නේ ආරම්භක අවධිය තුල. ආරම්භක අවධිය තුල නමුත් ඔයා මේක හොඳට අධ්‍යයනය කරලා ඉගෙනගෙන ඉදිරියට ගියොත් එහෙම ඒ දේ වෙනුවෙන් වැඩ කරොත් එහෙම හොඳට අර විනයක් ඇතුව ඔයා වැඩ කරොත් එහෙම ඔයාගේ ජීවිතේ ඔයා හිතන්නේවත් නැති විදියට ලොකු අස්වැන්නක් ඔයාට ළඟා කරගන්න හැකියාවක් ලැබෙනවා කියන එක මම කියනවා. ඒ වගේම තමයි ජීවිතේ මේ හැම දෙයකදීම හැම ප්‍රශ්නයක්ම වෙන්න පුළුවන් ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඔයාගේ අභ්‍යන්තරය ඔයාගේ ඉන්ටියුෂන් එකට කියන දේ අහුම්කම් දෙන්න. හරිද? ඉන්ටියුෂන් එකට කියන දේ අනිවාර්යයෙන්ම අහුම්කම් දෙන්න. අනිත් අය කියන දේවල් අනිත් අය මොනවද ඔයාලට පෙන්වන්න හදන්නේ? මේ හැමදේම අත්හැරලා දාලා ඔයාට අහුම්කම් දීලා ඔයාට ඕන දේ, ඔයාගේ ජීවිතේ ඔයාට කරන්න කියන දේ, ඔයාගේ ආත්මයෙන්ම ඔයාට කරන්න කියන දේ ඔයා කරන්න. ඒ වගේම මෙතනදී කියන්න ඕනේ ඔයාගේ ජීවිතේ ඔයා හංගගෙන රහස් මොනවා හරි තියෙනවා නම් මේ වගේ දේවල් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාගේ අරමුණු, ඔයාගේ ගෝල්ස් වෙන්න පුළුවන්. මේ දේවල් කාටවත් කියන්න යන්න එපා. මේ දේවල් රහසක් ඔයා ළඟ තියාගන්න. මොකද ඔයා හැම කිව්වොත් එහෙම යම්කිසි ඍණාත්මක ශක්තියින් කියන දේවල් ඒ දේවල් වලට බලපෑම් කරන්න හැකියාවක් තියෙනවා. ඒකෙන්ද අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඉන්න දේවල් වෙන්න පුළුවන්. මේ දේවල් හැමතිස්සෙම රහසක් විදියට ඔයාගේ ජීවිතේ තියාගෙන ඉදිරියට යන්න කියන එක කියන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඒ විදියට ඔය ඒ පරිවර්තනයත් එක්ක ඒ අපාරු කාලය පහු කරලා වඩාත් හොඳ කාලයකට එනකොට ඔයාගේ ජීවිතේ ඒ බලාපොරොත්තු වෙන දේ ඔයාට ලැබෙනවා. ඒ විශ්යක ඔයාට ඉෂ්ට කරගන්න හැකියාවක් ලැබෙනවා. ඒක උපරිම සතුටක්. ඔයාට උපරිමයට මේ සතුට කියන එක උපරිම සතුටක් ඔයාට ළඟා කරගන්න පුළුවන්. ඔයා විතරක් නෙමෙයි ඔයාගේ වටේ ඉන්න අයටත් ඒ සතුට කියන එක, ඒ පරිපූර්ණ ජීවිතය කියන එක ඔයාට ලබා දෙන ලොකු හැකියාවක් තියෙනවා කියන එක තමයි මම දකින්නේ. ඉතින් ෆයිල් නම්බර් 2 නම් සිලෙක්ට් කරේ මේ තමයි ඔයාගේ රීඩින් එක.